ජේසුස්වේටයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසෙත් අපි ජීවනයට දොරක් දේව සභාවේ YouTube නාලිකාව තුලින් ඔබ හමු වෙන්න ආවා. ඉතින් අපි මේ කාලේ අපේ YouTube නාලිකාව තුලින් ඔබට උගන්වගෙන යනවා මූලධර්ම 16 පිළිබඳව. ඉතින් අපි කලින් පාඩම් වල අපි මූලධර්ම දෙකක් ගැන ඔබට කතා කරා. ඔබව දැනුවත් කරා, ඔබට ඉගැන්නුවා. ඒ තමයි පළවෙනි මූලධර්මය සුද්ධ වූ බයිබලය, දෙවැනි මූලධර්මය දෙවියන් වහන්සේ. අද දවසේ අපි තුන්වෙනි මූලධර්මය වන දේව දූතයන් ගැන අපි අද දවසේ කතා කරන්න යනවා. එතකොට කිතුණෝ දේවදූතයෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා. සුද්ධ වූ බයිබලයේ දේවදූතයෝ වර්ග, දේවදූතයෝ කොටස් ගැන කතා කරනවා. දේවදූතයෝ ප්‍රධාන දේවදූතයෝ 3 දෙනෙක් ගැන සුද්ධ වූ බයිබලයේ කතා කරනවා. ඒ වගේම විශාල දේවදූතෝ ප්‍රමාණයක් දෙවියන් වහන්සේ මවලා තියෙනවා. උන්වහන්සේගේ මෙහෙකරුවෝ විදියට. උන්වහන්සේගේ මෙහෙකරුවෝ විදියට තමයි දෙවියන් වහන්සේ දේවදූතයන්ව මවලා තියෙන්නේ. එතකොට දේවදූතයෝ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. දේවදූතයෝ වර්ග, දේවදූතයෝ කොටස් සුද්ධ බයිබලයේ කතා කරනවා. ඒ අතරින් ප්‍රධාන දේවදූතයෝ 3 දෙනෙක් ගැන සුද්ධ බයිබලය තුල අපිට හම් වෙනවා. එතකොට අපි බැලුවොත් එක දූතයෙක්ගේ නම සුද්ධ බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ප්‍රධාන දූතයින්ගෙන් නම් අපි දන්නවා. අපි බැලුවොත් එහෙම අපේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවක් තියෙනවා නේද? අපි කියනවා ත්‍රිවිධ හමුදාව ගැන. ත්‍රිවිධ හමුදාවට නායකයෝ ඉන්නවා 3 දෙනෙක්. අන්න ඒ වගේ මේ දේවදූතයින්ගේ ප්‍රධාන දේවදූතයෝ 3 දෙනෙක් ඉන්නවා. එතකොට එක දූතයෙක් ගැන සුද්ධ වූ බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. අපි බැලුවොත් එහෙම ඒ දේවදූතයා ගැන යෙසායා පොතේ 14 වෙනි පරිච්ඡේදය ඔබ බැලුවොත් එහෙම යෙසායා 14 අපිට ඒ දේවදූතයා ගැන හම්බෙනවා. එක දේවදූතයෙක් ගැන එයාට කියනවා අලුයම පුත්‍රයා කියලා කියනවා. එතකොට එයාව තමයි ලුසිෆර් එහෙම නැත්නම් යක්ෂයා කියලා, විනාශකයා කියලා කියනවා. යක්ෂයා කියලා හඳුන්වන්නේ ඒ දේවදූතයාව. සුද්ධ බයිබලයේ කියනවා අපි යෙසායා පොතේ 14 වෙනි වගන්තියේ 11 වෙනි පදයේ ඉඳන් අපි බලමු මොකක්ද මේ දේවදූතයා ගැන කතා කරන්නේ කියලා. සුද්ධ බයිබලයේ යෙසායා 14:11 කියනවා නුඹේ ආශ්චර්යද, නුඹේ වීණාවල ශබ්දයද, නුඹේ ආශ්චර්යද, නුඹේ වීණාවල ශබ්දයද පාතාලයේදී බැස ආවේය. නුඹ යට ඇතිරී ඇත්තේ පණුවාය. නුඹ වසාගත්තේ පණුවය. දීප්තිමත් මහන් තාරකාව, අලුයම පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි කියලා මෙතන දිගට කතා කරනවා. ඔබ කියවලා බලන්න. ඉතින් මෙතන කියනවා දීප්තිමත් මහන් තාරකාව, අලුයම පුත්‍රයා කියලා සඳහන් කරනවා. මේ ලුසිෆර් කියලා කියනවා මේ තමයි යක්ෂයා. එයාට අවශ්‍ය වුණා දෙවියන් වහන්සේට මිනිස්සුયો දෙන ගෞරවය එයාට ලබා ගන්න. ඒ නිසා දෙවියන් වහන්සේ මොකද කරේ? මේ සාතන්ව පොළවට හෙළුවා කියලා දේව වචනේ කියනවා. දැන් තාම පොළවට පය තබන්න උට අවසරය දීලා නැහැ. ඔබ දැක්කොත් ඔය සමහරක් අය දකින්නවා අශුද්ධාත්ම දැක්කම පස්සේ එයාලා ඉන්නේ පොළව මට්ටමින් උඩ පාවෙන ස්වරූපයක තමයි ඉන්නේ. තාම පොළවට අයිති එයාලට දීලා නැහැ. ඒගොල්ලන්ව මේ හිස් අවකාශයේ ක්‍රියාත්මක වෙනවා කියලා අපි බැලුවොත් එහෙම අපිට එපීස පොතේ අපිට 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ මේ දේවදූතයෝ, මේ වැටිච්ච දේවදූතයෝ කොට්ටාශ ගැන කතා කරනවා. එපීස 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. එතකොට අපි යාට කියනවා අලුයම පුත්‍රයා, පහන් තාරකාව. එයාට නමක් සඳහන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ලුසිෆර් කියලා කියනවා. ඊළඟට අපිට හම් වෙනවා ගාබ්‍රියල් කියන දූතයා. ඔබ දන්නවා ලූක් පොත ඔබ බැලුවොත් එහෙම ලූක් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ මරිය තුමියට මේ ගාබ්‍රියල් දේවදූතයා පණිවිඩකාරයෙක් විදියට ඇවිල්ලා ජේසුස් වහන්සේගේ පිළිසිඳ ගැනීමේ පණිවිඩය ඇයට ප්‍රකාශ කරනවා. එතකොට මේ ගාබ්‍රියල් දේවදූතයා පණිවිඩ ගෙනියන්නෙක් විදියට ක්‍රියා කරන අවස්ථාවල් අපිට සුද්ධ වූ බයිබලයේ හමු වෙනවා. මේ ඉන්න ප්‍රධාන දේවදූතයන්ගෙන් තවත් එක දේවදූතයෙක් තමයි ගාබ්‍රියල් කියනා වූ ඒ දේවදූතයා. ඔබ බලන්න ලූක් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ මේ ගැන සඳහන් වෙනවා. ඊළඟට අනිත් දේවදූතයා තමයි මිකායෙල් කියලා කියන්නේ. මිකායෙල් කියන දූතයාව, ප්‍රධාන දූතයාව අපිට මුණ ගැසෙනවා. එතකොට මේ මිකායෙල් කියන දේවදූතයා ගැන ඔබ බැලුවොත් එහෙම ඔබට ඒක හම්බෙන්න යනවා දානියෙල් පොතේ. දානියෙල් පොතේ ඔබ බැලුවොත් එහෙම 10 වෙනි පරිච්ඡේදයේ ඔබට මුණ ගැසෙනවා මේ මිකායෙල් කියන දේවදූතයා ගැන.
මිකායල් කියන දේවදූතයා ගැන ඔබ 10 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් එහෙම ඔබ 11 වෙනි පදේ ඉඳන් බලන්න. එතන ඔබට මුණ ගැසෙනවා මේ මිකායල් කියන දේවදූතයා ගැන. මිකායල් ආවා මේ යුද්ධයට කියලා මේ අවස්ථාවේ එතන සඳහන් වෙනවා. දානියෙල්ට කතා කරලා කියනවා. ඉතින් එතකොට මිකායල් ගැන අපිට හම්බ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන දේවදූතයෝ කොටස් 3ක් හිටියා. එතකොට මේ ලුසිෆර් එහෙම නැත්නම් අලුයම පුත්‍රයා ගැන කතා කරනකොට එයත් එක්ක හිටපු දැන් මේ දේවදූතයෝ කොටස් 3 යටතේ තව මේ අග්‍රදූතයෝ කොටස් 3 යටතේ තව දූතයෝ හිටියා. එතකොට මේ අලුයම පුත්‍රයාව එහෙම නැත්නම් ලුසිෆර්ව පොළවට දෙවියන් වහන්සේ හෙළනකොට එයත් එක්ක එයාගේ හිටපු අනිත් සේනාවේ දූතයෝ දෙවියන් වහන්සේ පොළවට ඒගොල්ලන්වත් හෙළුවා. ඇයි? දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච නිසා. දෙවියන් වහන්සේට ලැබිය යුතු ගෞරවය ලබා ගන්න උත්සාහ කරන නිසා ඒගොල්ලන්ව පොළවට හෙළුවා කියලා වචනේ කියනවා. ඉතින් මේ දේවදූත කොටස් ගැන එපිස 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය කියවුවොත් ඔබට බලා ගන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි දන්නේ කොච්චර දේවදූතයෝ ඉන්නවද කියලා. නමුත් දේවදූතයෝ ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේට මෙහෙ කරන පිණිස. එතකොට මිනිස්යාට වඩා මදක් උසස් කොට දෙවියන් වහන්සේ දේවදූතයින්ව මවලා තියෙනවා. එතකොට ප්‍රධාන දේවදූතයෝ 3 දෙනෙක් ගැන කතා කරනවා. ඒ 3 දෙනා ගැන තමයි අපි අද දවසේ කතා කරේ. එතකොට අපි දේවදූතයෝ ඉන්නවා කියලා කිතුණු සභාව විශ්වාස කරනවා. එතකොට අපි කතා කර අද දවසේ කාරණාවල් 3ක්. පළවෙනි කාරණාව තමයි සුද්ධ වූ බයිබලය. දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ. තුන්වෙනි කාරණාව දේව දූතයන්. ඉතින් අපි තවත් මූල ධර්මයකින් ඊළඟ දවසේ ඔබ මුණ ගැහෙන්න එනවා. එතෙක් ඔබ හැම කෙනෙකුටම ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ජේසුස්